හායි මගේ කලයායක මේ විදිහට ලස්සන තියාගන්න මම කරන රූටින් එක තමයි මේ ෆ්‍රීසි විටමින් E කැප්සූල් එක ඔයිල් එකට මික්ස් කරලා ඩබල් බොයිල් වගේ කරලා තමයි ස්කැල්ප් එකටයි හෑර් ලෙන්ත් එකට මම ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ 2 hours වගේ ඉඳලා හෑර් එක වොෂ් කරනවා. හෑර් එක තෙත ගතියෙන් තියෙද්දිම ලීව්-ඉන් කන්ඩිෂනර් එක ඇප්ලයි කරනවා. මම මේ පාවිච්චි කරන කොම්බ එක ගත්තේ තෙමු එකකින්. මම දන්නේ ලංකාවේ තියනවද කියලා. මේ කොම්බ එකෙන් කර්ල්ස් අපිට ලස්සනට සෙට් කරගන්න පුළුවන්. අනිත් එක මේ ලීව්-ඉන් කන්ඩිෂන් එකෙන් අපිට කර්ල්ස් දවසම හයිඩ්‍රේට් විදිහට තියාගන්න පුළුවන්. මේක තමයි මම ආසම කර්ලින් ක්‍රීම් එක. මම විතරක් නෙමෙයි මේක යූස් කරන අය ඒක ගොඩක් දන්නවා. මාරම විදිහට කර්ල්ස් ඩිෆයින් වෙලා පේනවා. බොරුනම් බලන්නකෝ ඔය. මාරම ලස්සන විදිහට කර්ල්ස් ටික අපිට සෙට් කරගන්න පුළුවන්. try කරලා බලන්නකෝ. අන්තිමටම මේ ජෙල් එක ගාලා හොඳට ස්ක්‍රන්ච් කරනවා. මේ ජෙල් එකෙන් පුළුවන් ෆ්‍රිසි වෙන්නේ නැතිව අර කර්ල් එක ලස්සනට අපිට දවසම තියාගෙන ඉන්න පුළුවන්. මේ හෑර් එක 50% වගේ ඩ්‍රයි වුණාට පස්සේ මේක තමයි ෆයිනල් ලුක් එක. ඔයාලා මේ විදිහට කරලා නැත්නම් try කරලා බලන්න.